Hi guys, එන්න ඉතින් අපිත් එක්ක පොඩි රවුමක් යන්න අද. ඉතින් අපි අද ගියා apple juice එකක් ගන්න. හැබැයි normal එකක් නෙමෙයි import කරපු එකක්. මොකද අපිට මේක ලෙඩෙකුට දෙන්න උවමනා වෙලා තිබ්බේ හින්දා හොඳ මේකකින් ගන්න ඕන නිසා. ඉතින් අපි අද ගියේ පිට රටින් බඩු import කරන shop එකකට. මේක තියෙන්නේ කටුනේරියේ. හැබැයි ඉතින් මට කටුනේරියේ හරියටම තැන කියන්න දන්නේ නැහැ. ඕනම කෙනෙක් ඉන්නවා නම් කියන්න මම ආයෙත් මේකේ වීඩියෝ එකක් ගේන්නම්. හරියටම කොතනද තියෙන්නේ කියලා බලලා. ඉතින් කටුනේරිය වෙන්නප්පුව මාරවිල මාදම්පේ මේවට ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට ඕනේ නම් පිටරට බඩු මොනවා හරි try කරන්න මෙන්න මේ shop එකට ගියොත් නම් ඔයාට හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඇයි කිව්වොත් මේක හිතා ගන්න බැරි විදිහට කෑම ಜಾති ඒකට බිස්කට් චොක්ලට් ඔරිජිනල් ඒවා මේ shop එකේ තියෙනවා. ඒ වගේමයි perfume deodorant වගේ item උත් මේ shop එකේ තියෙනවා ඔරිජිනල්ම එකෙන් එක price range වලට. ඉතින් සමහර ඒවා නම් ඔයාට දැන් මම මේ පෙන්නනකොට ඒ වගේ මිල බලා ගන්න පුළුවන්. ඉතින් ඔය මට අතට අහු වෙන දෙක තුනක් තමයි මම ඕගලන්ට මිල පෙන්නන්නේ. ඒ වගේමයි මෙයාලගේ සමහර item තියෙනවා discount දාලා. ඉතින් අර expire වෙන date ළඟ උනේ ඒවා ඒ වගේ ඒවා වෙන්නේ නැති. ඉතින් ඒවා තියෙනවා ඒගොල්ලන්ගේ cashier එක ගාව. ඉතින් ඒ වගේ මිල ගොඩක් අඩුයි. ඉතින් ඔයගොල්ලන්ට ගිහිල්ලා බලලා කැමති විදිහට ගන්න පුළුවන්. මේ කියන වගේ oil වර්ග. එතකොට මම දැක්කා මේකේ සපත්තුත් තියෙනවා ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් ඒවා වෙන්නේ නැති. මම මේක ගැන නම් හරියටම දන්නේ නැහැ. ටොෆී, චොක්ලට්, අයිස්ක්‍රීම්, මේ වගේ perfume, ඒ වගේ item, ඒතකොට nuts වර්ග, ඒතකොට coffee, cereal, ඒ වගේ ගොඩාක් item මේකේ තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට try කරන්න ඕනේ නම් මේ shop එකට යන්න පුළුවන්. කිව්වා වගේ කැම වර්ග විතරක් නෙමෙයි මේකේ cosmetic item ගොඩාක් තියෙනවා. ඉතින් එහෙනම් ඔයගලන්ට මේ shop එක ගැන ගොඩාක් විස්තර දැනගන්න ඕනේ නම් අපිට message එකක් දාන්න. මම ආයෙත් මේකේ සම්පූර්ණ පැහැදිලි vlog එකක් ගේන්නම්. ඉතින් මම ගිය නිසා මේ පොඩ්ඩක් වීඩියෝ කරලා තමයි ඔයාලට ගෙනාවේ. ඉතින් අපි ගත්තේ මෙන්න මේ apple juice එකයි. එතකොට deodorant එකයි, lip balm එකයි. තව අපි pistachio එකේ bun එකක් ගත්තා. ඒක තමයි ගත්තේ. මේක තමයි බන් එක. ඒකත් රහයි. ඒක 390ක් විතරයි උනේ. ඉතින් එහෙනම් ආයෙත් මේ වගේ vlog එකකින් හම්බෙන්න ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.